අනේ මේ පැන පැන්ඩිලා හිටියාම ගැව්වෙත් කොහොමද? අප්පා අනේ මං කවරේදී වදිනවන්නේ කලින් මැච් එකේ කැරි පොන්නයා මල මේ ඇයි බං මේ ගේම් එකට හැක්දාගෙන ගහන්නේ ලෙඩක්ද බං උඹලට ලෙඩක්ද සුදු මන් දන්නේ කල්ලි වැඩිද Hello boys ඕන්න ඉතින් ලංකා අඩු මිලට Free Fire Diamond 2 up කරගන්න ගේමින් නිප්පා Diamond Store එකෙන් පුළුවන්. ඒ විතරක් නෙවෙයි boys ඕගොල්ලන්ට දැන් අපෙන් Free Fire account buy කරන්න sell කරගන්න පුළුවන්. ඉතින් account එක buy කරගන්න top up කරගන්න ඕන අය ඉන්නවනම් දැන් මට WhatsApp message එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි යම් වීඩියෝ එක. ඊට දෙකම පොඩ්ඩක් grow up වෙලා ආවා. ඊට පස්සේ මං හිතුවා අර channel එකේ දාන්න පුළුවන්. ඔව් අරකේ කරගෙන ගියා. ඊට පස්සේ අපි අයියත් live වලට ආවා. ඊට පස්සේ Master Brothers කියලා නම වෙනස් කරා. ඒ ආපු ගමන තමයි ඉතින් ඔය අයියත් එක්ක තමයි ආවේ. අයියා තමයි මචං මට හැමදේම PC setup එකේ ඉඳලා හදලා දීලා. මගේ බර්ත්ඩේ එකට තමයි මට ලස්සන මොනිටර් එකක් එහෙම ගෙනල්ලා දීලා අයියා. මං ගෙදර එද්දි මචං අපේ අයියා PC setup එක හදලා හරිද? පිටියේ ගහලා ළමයි ලස්සනට මොනිටරේ අර පිටිවල ගහන්නේ කට්ටිය. උස්පාත් කරගන්න පුළුවන් විදිහට ගහලා ලස්සනට හදලා තිබ්බා අයියා. මොකක්ද පොඩ්ඩේ මේ ස්ටෑන්ඩ් එක. ස්ටෑන්ඩ් එකක් කියන්නේ ඔය අර පිටියට ගහලා වෝල් ස්ටෑන්ඩ් එකක්. මොනිටර් ස්ටෑන්ඩ් එක. ඔව්. අට ලස්සන හදලා තිබ්බා setup එක මං ගෙදර එද්දි. අයියා තමයි මචං මම මෙතෙන් ගෙනාවේ. ඉතින් අදටත් අයියා මං ඉතින් මං ස්ට්‍රීට් කරන්නේ නැහැ. මං එහෙනම් ඔය කොහේ හරි මුල්ලකට වෙලා ඉන්නවා ගේම් එක ගහලා. අයියා නේ නිකන් ෆයර් කරන්නේ තනියා? ෆයර් වෙනවද? ෆයර් වෙනවනේ අපි. සයිලන්ස් රේ වැඩිනවා මම PC ගහන්න ගත්තේ ඒ කාලේ මම අයියා අත උස්සන්න ලයිව් එකේ ඉන්නවනේ. බම්බල් ඔය අපේ අයියා දැක්කොත් ඔයාට අපේ අයියට හිතේයි. මාස්ටර්යි ඈ? පන්නේ වන්නෝස් පොය එක ගෑව මං හිතන්නේ ඉස්සල්ලාම ඕකේ. තිවා. හෙට්ටලා පළවෙනි දවසේ මොකද කොහෙද? තිවා. තිවාද ගැව්වේ? අයියයි මමයි ලයිව් එක පටන් ගෙන තිවා ගැහුවේ. ඔයා ගැහුවේ බෑඩ් ටයිම් එක හිටපු කාලේ. මාස්ටර් බ්‍රදර්ස් කියලා ඇවිල්ලා මුල්ම වන්නෝස් පොය එක ගැහුවේ තිවා මල්ලි. ඔව් මම කියන්නේ බෑඩ් ටයිම තමයි. ඔය බෑඩ් ටයිම් එකේ වා ගහලා තියෙන්නේ. ඔයයි SLMR yellow මල්ලි. යලෝ මල්. yellow දැන් ගේම් ගහන්නේ නැහැ නේ. ඉස්සර බං ගේම් එකේ හැකෙක් හොයා ගන්නවත් නෑ ආසාවටවත් බං. හැක් ආවත් උන් කෙලිම බෑන්. බෑන් ඉස්සර මාර ආතල් ගේම් එක රෑන්ක් අප් කරන්න මාර ගේමක් දෙන්න ඕනේ. අම්මෝ. PS එකක වින් එකක් ගහන්න දෙන ගේම් එක. දැන් යකෝ ගේම් එක ආතල් නෑ බං. දැන් ගේම්. අම්බලක් ඒවා කැමති නැද්ද මගේ නෑන වෙන්න? මේ MA2 ඕ කොහෙද? තා කොහෙද ඉන්නේ මහේ? ඔය පැත්තේ නේද මං හිටියේ? මචං පම්බලක් අපි අයියට බන්දමුද බා? කොහමද පුට් පෙකර ගන්න දාලා තියෙන්නේ? බොරු කියන්න එපා. ගන්න එපා ඇති. තනිය සැපක් දුන්නා. අඩෝ මාස්ටර් හරිද? ගන්න මෙතන තියෙන්නේ. අන්න කපල් එක ළමයි. අනේ විෂයයි යන්නකෝ. විෂයා මචං මහිට කිව්ටර්ස් එකක් කරන් දීලා හිතුවේ හරි කියලා ඔක්කොම. ඉතින් දෝනියෙන් හැප්පෙන්න. අයියට වයස කීයද? අයියට දැන් 29යි 30යි වගේ. ඉතින් දෝනියෙන් හැප්පෙන්න. අයියා බැන්දේ නෑ මේ හරිය මං කෙල්ලෙක් සෙට් උනේ නෑ අයියට. අපේ අයියා හොයන්නේ අක්කේ අග තැම්පත් කෙල්ලෙක්. කොහයකද? ඒ කියන්නේ නෑ අග තැම්පත් කියන හැම දෙයකින්ම තැම්ප. අන්න එනමි. අහි ඉස්සරහ ගෙදර කොහෙද කියන්නේ ඉතින් එනෙමි. පාක් එකක් දාලා තියන්න බං. හරිනේ කෙලියන්නේ ඉතින් කියලා කට ගන්න බං. අනේ මේ පැන පැන්ඩිලා හිටියාම ගැව්වෙත් කොහොමද? අප්පා අනේ මං කවරේදී වදිනවන්නේ කලින් මැච් එකේ කැරි පොන්නයා මැරෙන්න ඉක්මනට අනේ මැරුන් නෑනේ එක්කෙනෙක්වත් හීල් කරන්න. සියයක මල මේ ඇයි බං මේ ගේම් එකට හැක්දාගෙන ගහන්නේ හීල් කරන්න. සියයක මල මේ ඇයි බං මේ ගේම් එකට හැක්දාගෙන ගහන්නේ ලෙඩක්ද බං උඹලට? ලෙඩක්ද? සුදු මන් දන්නේ. කල්ලි වැඩිද?
බැරි ඕගොල්ලෝ. බොටෙක් විදිහට ගහපල්ලොක මේ මං වගේ. එහෙම නෙමෙයි පුළුවන් විදිහට ගහපල්ලා. උගේ සෙවල ස්ක්වාඩ් එකම ඉන්නවා. තේරුමක් නැහැ වයිප් කරන්නේ ඒ තරහට ආයෙත් ඇයි. අයියෝ මේ සෙවලයා ගහනවනේ කවර එකේ ඉද්දිත්. ඇත්තටම අතපර අර මේ බලන්නකො ළමයි වැටට වැහිලා ඉද්දිත් ගහනවනේ. නා කියා බලමු. ඒ දෝනියෙන් ටක් ගාලා මේකට හાર્ට් එකට හાર્ට් එක. මේ මාස්ටර්ය නා කියා බං. මාස්ටර්යි ටක් ගාලා මැරෙන්න ඕක මේව කරගෙන. මාස්ටර්යි පොඩ ඔබාන මැරෙන්නකො මාස්ටර්යි. ඊසෝ හුරුම ගිහිල්ලා. නෑ බම් මේ ගේම් එක. මේ මේ බීආර් ගහන්න එක එපා වෙනවා බම් මේ වගේ සෙවලේ විද්‍ය ආසාවෙන් ගේම් එක ගහන්න පටන් ගත්තා ආයෙත්. හරිද? නේ මාස්ටර් බහින්නේ. අර පැනල් කාරයා ඇවිල්ලා ගහන ඔක්කොටම. ඔය විජයයි එහෙ ඉන්නව නෙමෙයි. මලා අපිරියයිනේ. මං කිව්වේ දෙයිට අවුස්ස ගත්තරම් ගහන්න. ඔය වෙහිකල් එක කරන් දුවන්න. අයියෝ අර බලන්නකෝ නම්මා මොකෙද්ද මන් දන්නේ බා. ඇයි සෙවලයා. ඇත්තටම සෝන්ගේ ඔයාලා හීල් කරන්න පැටියෝ. ඔය වාහන අරගෙන මාස්ටර් වා වෙහිකල් දාලා තියෙන්නේ. මාස්ටර් යට බහලා වෙහිකල් එක ගත්ත ගියා ඈ. ඔතන වාහනේ අපිට උතර මේක ගන්න බොක්ස් එකක් ගන්නකො. මුන්දලගේ බොක්ස් එකක් ගන්නකො. මොකද බොක්ස් එකක් ගහන්න කියන්නේ? ගහද්දි මාස්ටරයි. අර බොක්ස් එක ළඟට ගිහලා ඔබන්න. ඔබන්න. මොන බොක්ස් එකද? ඔය බොක්ස් තියෙන හાર્ට් එකේ පෙන්නන්නේ. ඔය හાર્ට් එකේ පෙන්නන්නේ බොක්ස් එක අන්න ඔය බොක්ස් එක. ඔන්න බොක්ස් එක. අර පෙන්න අන්නේකට යන්න ඉවර වෙන්න කලින්. ඉවරයි ඉතින්. ඉවරයි. නෑ ඉවරයි. අර වාහනේ අරන් යන්න බැරිද මාස්ටර්? අප්පට මේ උඹලා දුක්කොම මරනද බා? මේ 400 එකක් ගන්න පුළුවන් නේ? එයාලා එතන එනවලියක් ඔයා යන්න. ඔව් මාස්ටර් එහෙම ගන්න. ඔය වාහනේ අරන් ගන්න. ඔන්න වාහනේ අරන්. මේ ඔයා ඔය වෙහිකල් එක ගන්න ටකෝ වෙහිකල් කීස් දාලා නැහැ අහපන්කෝ කියන එක. මොන්දන්නේ. අන්න එක බැස. මාස්ටර් උඩ කමනේ කමනේ. ඉඳලා ගන්න. ආයෙත් ඉසිද මාස්ටර් 200 තිබ්බත් 600න් මාස්ටර් උඩ යන්න එහෙම සීන් එකක්. ආඩුවේයි. යාර 200 ඔයගෙන් අර වෙනමිය. ඉන්න එනමි එතන ෂොප් එකේ යන්නේ. පිටිපස්සෙන් ගහලා ඇවිල්ලා. මාස්ටර් යන්න. ආ යනවා මං එනවා ලොබියට එනවා. අර 200 දාගන්න. එනවා. අපිට ගහපු අර හැකාගේ සීට් සෙට් එක කො මුන් නෙමෙයිද? නෙමෙයි හැබැයි. අනේ මන් දන්න දිවස් දිනද කියලා බං හරියට වෙනවනේ බං ඉන්න තරටම. හීල්ලලා.